අංක 10 විශ්වය තුළ දිනකට තාරකා මිලියන 400කට ආසන්න සංඛ්‍යාවක් උපදින බව ඔබ දැනගෙන හිටියද? රාත්‍රී පැහැදිලි අහසක් දෙස ඔබ බලාගෙන හිටියොත් අහස පුරා විහිදී ඇති තාරකා දෙස බලා එහි සුන්දරත්වයෙන් නිසැකවම රස විඳිනවා ඇති. තුරේක්ෂයක් භාවිත නොකරයි නම් පැහැදිලි අහසක පියවී ඇසට අපිට දැකගන්න පුළුවන් හැම තාරකාවක්ම අප ජීවත් වන මන්දාකිණී වන ශීරපතයට හෙවත් මිල්කි වේ එකට අයත් ඒවා. නමුත් විශ්වය පුරා අපගේ ශීරපතය ආකාරයේ තවත් මන්දාකිණි බිලියන 100කට අධික ප්‍රමාණයක් පවතින බව තමයි තාරකා විද්‍යාවේ සඳහන් වෙන්නේ. මේ මන්දාකිණිවල දිනපතා නව තාරකා බිහිවීම සිදුවන අතරම එලෙස එක් දිනකදී තාරකා මිලියන 400කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් බිහිවන බවයි ඔවුන් පවසන්නේ. තාරකා බිහිවීම සිද්ධ වෙන්නේ මන්දාකිණි තුල තිබෙන නිහාරිකාවලින්. නිහාරිකාවක් කියලා කියන්නේ තාරකා දෙකක් අතර පවතින අන්තර්තාරීය වලාවක් ලෙස ඉතාම සරලව අපිට පවසන්නට පුළුවන්. නිහාරිකා වායු වර්ග හා දූවිලි වලින් සෑදී තිබෙන අඳුරු හෝ ඉතා විචිත්‍ර වර්ණයන්ගෙන් දිස්වන වලාකුළක් වගේ දෙයක්. මේවායි සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි තාරකා නිර්මාණය වන්නේ. පූර්ණ සූර්යයක් නිර්මාණය වෙන්න, එහෙම නැත්නම් තාරකාවක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය අවසන් වෙන්න වසර මිලියනයක් විතර ගත වෙනවා කියලා තමයි සැලකන්නේ. විද්‍යාවේදීන් පවසන ආකාරයට තරු උපදින වේගය එක් මන්දාකිණියකින් තවත් මන්දාකිණියකට වෙනස් වෙනවා. දිනකට මිලියන 400ක් අලුතින් විශ්වයට තරු එක්වන්නේ නම් සෑම තප්පරයකදීම අලුතින් විශ්වයට තාරකා 4800ක් එක්වෙනවා කියලා අපිට සරලව ගණනය කළ හැකියි. ඒ වගේම අවුරුද්දකදී විශ්වයට අලුතින් තාරකා බිලියන 150ක් පමණ එකතු වෙනවා කියලාත් කියන්නට පුළුවන්.